Hello cuties, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එක පටන් ගත්තින් මම කියන්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉතින් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලම අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අද මම ඔයාලට ගෙනාවේ ස්ටඩි vlog එකක්. ඉතින් ස්ටඩි vlog එකක් පටන් ගන්න කලින් මට හම්බුණා ලස්සන flower bucket එකක්. ඉතින් මම ඒක මුලින්ම ග්ලාස් එකකට දාගෙනම මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මේ flower bucket එක හම්බෙලා මට දැන් දවස් 2ක් විතර වෙන නිසා මේකේ මල් ටිකක් පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. මම මේක මෙහෙම්මම වතුර එකකට දාලා තිබ්බා මේක ගලවන්න නැතුව. ඉතින් අද තමයි මම මේක පොඩ්ඩක් අස් කරගෙන ක්ලාස් එකකට දාගන්න හදන්නේ. මේ පේනවනේ මේකේ සමහර මල් ඉතින් ගැලවිලත් එක්ක. හරි කමක් නැහැ. ඉතින් තියෙන හොඳ මල් ටික අරගෙන මේක ලස්සනට හදාගන්න තමයි මම මුලින්ම හදන්නේ. මම නම් මල් වලට ගොඩක් කැමතියි. ස්පෙෂලි මේ රෝස් වලට ගොඩක් කැමතියි. ගර්ල්ස්ලා හැමෝම කැමතිනේ මල් වලට. ඉතින් මට අද හම්බෙච්ච මල් ටිකෙන් මම හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක ටිකක් ඩෙකොරේට් කරගන්න. අපි හැමෝම කැමතිනේ මල් වලින් අපි ඉන්න තැන, අපේ ස්ටඩි ටේබල් එක, අපේ රූම් එක, අපේ හෝම් එක හැමතැනම ඩෙකොරේට් කරගන්න. ඉතින් හැමදාම ඉතින් මල් හම්බෙන්නේ නැහැ. හම්බෙච්ච දවසට නැත්තම් මල් ටිකක් තියෙන දවසට මම කැමතියි මගේ ස්ටඩි ටේබල් එක මල් වලින් ඩෙකොරේට් කරගන්න. මුලින්ම මම මේ රෝස් ටික අරගෙන ඒකේ ගැලවිලා තිබ්බ සවුත් වෙලා තිබ්බ පෙති ටික අයින් කරගත්තා. මුලින්ම මම ක්ලාස් එකකට මෙන්න මේ විදිහට වතුර ටිකක් දාගෙන මේ ටික ඔක්කොම ගන්න පුළුවන් ටික ඔක්කොම ලස්සනට දාගත්තා. ඔන්න තියව කපලා පරවේශ කොළ එහෙම තිබ්බා මේකේ එන්නේ ටික කපලා එහෙම මේක එතකොට මට තව දවස් 2-3ක් තියාගන්න පුළුවන් වෙයි. උපරිම දවස් 2ක් වගේ තියාගන්න පුළුවන් වෙයි කොහොමත් මේ විදිහට ක්ලාස් එකකට දාලා තියාගත්තම. ඒ නිසා ඉතින් මං හරිම ආසාවෙන් මේ වැඩේ මුලින්ම කරගත්තා. ඔයාලටත් පුළුවන් ස්ටඩි කරන තැන වගේ ස්ටඩි ටේබල් එකට මේ විදිහට ඉතින් ඔයාගේ ගෙදර තියෙන මල් ටිකක් මොකක් හරි මේ විදිහට දාලා දවසක් දෙකක් තියාගන්න පුළුවන්. එතකොට ඔයාගේ ස්ටඩි ටේබල් එකත් ලස්සනයි. අනිත් එක ලස්සන තැනක පාඩම් කරද්දී ඔයාට එතන ගොඩක් වෙලා ඉන්න හිතෙනවා. ඉතින් කොහොමත් අපි පාඩම් කරන කෙනෙක් නම් අපි පාඩම් කරන තැන පිළිවෙලකට ලස්සනට තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට පාඩම් කරන්න හිතෙන්නේ. ඉතින් ගර්ල්ස්ලා නම් මේ වැඩේ කොහොමත් කරනවා. අපි කැමති පාඩම් කරන තැන ලස්සනට තියාගන්න. ඉතින් මම මගේ විදිහටම හදාගත්ත හැන්ඩ්මේඩ් ඩ්‍රෙස් එකේ මම මේ විදිහට මල් ටිකක් ලස්සනට පැත්තකින් තියාගත්තා. මේ ටික තියාගත්තම මගේ ස්ටඩි ටේබල් එකට අලුත්ම ලුක් එකක් ආවා. තිප්පටත් වැඩිය ලස්සන වුණා. ඉතින් මම මේ වැඩේ කරලා දැන් හදන්නේ පුංචි වැඩක් කරන්න. මම ගත්ත මුලින්ම මගේ පරණ පොතක් ලියලා ඉවර වෙච්ච මේක නම් මගේ A-level කාලේ පොතක්. මේ පොත අරගෙන මම ඉස්සෙල්ලා ගැලවිලා තිබ්බ පෙති ටික අයින් කරගත්තානේ. ඒ පෙති ටික දැන් මම මේ පොත ඇතුලෙන් තියලා වේල ගන්න තමයි හදන්නේ. මේක කරන්නේ මගේ පොඩි වැඩකට. ඒ වැඩේ මම පස්සේ ගේන්නම්. මොකද ඉතින් මේ ටික වේලෙන්නත් ඕනේ. මේ ටික හොඳට වේලුණාට පස්සේ වෙන දවසක vlog එකකින් මම ගේන්නම් මම මොකද්ද මේ කරගන්නේ කියලා. අපිට පුළුවන් අපේ මල් පෙති ටික පරණ පොතක් ඇතුලේ තිබිලා මේ පොත හොඳට ප්‍රෙස් වෙන්න තියාගන්න ඕනේ ටික දවසක්. මේ වැඩේ ඉවරුණාට පස්සේ මං ගිහලා හොඳ වොෂ් එකක් දාගෙන ආව මුලින්ම. මම නම් සාමාන්‍යයෙන් පාඩම් කරන්න කලින් වොෂ් එකක් දාගෙන එනවා. මොකද අපි පිළිසිදුවට පිළිවෙලට හරිම ෆ්‍රෙෂ් එකේ ඉඳන් මේ වැඩ ටික කරගත්තේ තමයි අපිට ගොඩාක් වෙලා එකතැන ඉඳලා පාඩම් කරන්න හිතෙන්නේ. අපිට කම්මැලි කමක් නැතුව එපා වෙන්නේ නැතුව අපේ වැඩ ටික හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් මට තියෙන්නේ මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. මම මුලින්ම ගත්තා මට ඕන මගේ නෝට් හදන්න ඕන දේවල් ටික, හයිලයිට් ටික, පෙන්සල් ටික තමයි ඉතින් මම නම් සාමාන්‍යයෙන් නෝට් හදද්දී තාම යූස් කරන දේවල් ටික. ඉතින් මේ ටික ඕන ටික ළඟට අරගෙන මට අද තියෙනවා නෝට් එකක් බලා ගන්න. ඉතින් මේක අපිට ලෙක්චර් කෙනෙක්ගෙන් හම්බෙච්ච නෝට් එකක්. ඒ නිසා මේකේ මොනවද තියෙන්නේ කියලා දන්නෙත් නෑනේ. ඒ නිසා මේක හොඳට කියවලා මට ඕන දේවල් ටික හයිලයිට් කරගෙන හිටියා. මුලින්ම මේ වැඩේ තමයි අද මට කරලා ඉවර කරගන්න තියෙන්නේ. ස්ටඩි බ්ලොග් බලන ඔයාලටත් ඔයාලා කියවලා ඉවර කරගත්ත නැති, බලලා ඉවර කරගත්ත නැති නෝට්ස් තියෙනවා නම් එක්සෑම් ලඟ වෙනකන් ඉන්නේ
නැතුව අපිට පුළුවන් අපිට ඕන මේ නෝට් හොඳට කියවලා අපිට ඕන හරියටම දැක්ක ගමන් පේන්න ඕන තැන් ටික හයිලයිට් කරලා තියාගන්න. එතකොට ඔය එක්සෑම් එක ලඟ වුණාම මේ පොත් ටික නෝට් ටික පෙරලද්දි ඔයාට අර හයිලයිට් කරගත්ත ඒවා එකපාරට පේනවා. ඒ ටික ඔයාට එතකොටත් ටච් වෙනවා නිකම්ම. ස්ටඩි බ්ලොග් එක යන අතරේ මම තව පුංචි දෙයක් කියන්නම්. ඉතින් හරියටම මේ බ්ලොග් එකට කලින් මම දාපු බ්ලොග් එකේ මම කිව්වා ඔයාලට මං ආයි ස්ටඩි බ්ලොග් එකක් ගේන්නම්. ෂෝට් නෝට් හදන විදිය, ඒ වගේම හරියට පාඩම් කරගන්න විදිය, පේපර්ස් කරන විදිය, එන්න ඒ වගේ දේවල් ටිකක්. ඉතින් මේ බ්ලොග් එක නෙමෙයි, පටලවා ගන්න එපා. මේ බ්ලොග් එක නෙමෙයි, ඒක වෙනම දවසක ගේන්නම්. මේ මම නෝමල් ස්ටඩි බ්ලොග් එකක් තමයි අත ගෙනාවේ. මම ඔයාලට කලින් බ්ලොග් එකේ කිව්වේ ඇත්තටම හරියටම ෂෝට් නෝට් හදාගන්න හරිම ලේසි ක්‍රමයක්. මම ඒ ලෙවල් කාලේ ෂෝට් නෝට් හදපු විදිය තමයි මම ඔයාලට ඒකට ගේන්න ඉන්නේ. ඒක ඉක්මනට ගේන්නම් කියලා මේ වෙලාවෙන් පොඩ්ඩක් මතක් කරගන්නම්. මොකද මගේ බ්ලොග් ටිකටම බලන අය හිතයි නැත්තම් මේ මම ඊට පස්සේ ගේනවා කිව්වනේ එන්නේ ඒ බ්ලොග් එක මේ එක කියලා. මේ එක නෙමෙයි. ඒ මං කිව්ව විදියට ෂෝට් නෝට් හදාගන්න විදිය, අපි පාස් පේපර්ස් කරන විදිය, අපේ නෝට්ස් පිළිවෙලට තියාගෙන යන විදිය මම ඉස්සරහට වෙනම බ්ලොග් එකකින් ගේන්නම්. අතට මම ගෙනාවේ මම නෝමල් ස්ටඩි බ්ලොග් එකක්. මට නම් මේ වැඩේ ඉවර වෙන්න ටිකක් හවස් වුණා. ඒ වුණාට පාඩම් කරද්දී අපි කොච්චර වෙලාවක් පාඩම් කරාද කියන එක නෙමෙයි වැදගත්. අපි පාඩම් කරන්න ගත්ත කාලය ඇතුළතදී අපි ඉවර කරගත්ත වැඩ ප්‍රමාණය තමයි වැදගත්. ඒ නිසා ඔයාටත් හිතෙනවා නම් අපි පැය ගාණක් පාඩම් කරා, මාද පැය මෙච්චරක් පාඩම් කරා. ඇත්තටම ඒක නෙමෙයි වැදගත්. ඒ නිසා ඇත්තටම කොච්චර පැය ගාණක් පාඩම් කරාද කියන එක වැදගත් වෙන්නේ. මොකද ඔයා පැය ගාණක් අරගෙන පාඩම් කරනවා කියලා ඉඳගෙන පොත පෙරල ඉන්නවා. ඒ වුණාට ඔයා කරන කිසි දෙයක් ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. අනිත් එක ඔයා එකම දේ කර තමයි ඉඳලා තියෙන්නේ. වැඩ කොටසක් ඉවර කරගෙනත් නැහැ. එතකොට ඇත්තටම කාලේ නාස්ති කරලා විතරයිනේ තියෙන්නේ. ඒ නිසා ඔයා පාඩම් කරන්න, ඔයාට එක තැනක ඉඳන් පාඩම් කරන්න අමාරු කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට පටන් ගන්න. ඔයාට පුළුවන් මුලින්ම පාඩම් කරන්න ලොකු වෙලාවකට යන්නේ නැතුව පැය භාගයක් විනාඩි 40ක් වගේ අරගෙන ඔයා ඒ වෙලාව ඇතුළතදී ඒ ටයිම් එක ඇතුළතදී ඉවර කරගන්න ඕන වැඩ ටිකත් කලින්ම මේ වැඩ ටික ඉවර කරගන්නවා කියලා හිතාගෙන ඒ වැඩ ටිකත් ළඟට ගන්න. හැබැයි දැන් ඔයා මේ ගත්ත පැය භාගයේ විනාඩි 40 ඇතුළත වෙන වැඩ කරගන්න තියාගන්න එපා. එතකොට වැඩක් නැහැනේ. නිසා ඔයා ටයිම් එකක් හරි කමක් නෑ ළඟ තියාගෙන, වොච් එකක් හරි ළඟ තියාගෙන ටිකක් වෙලාව බල ඔයා ඊට ඉවර කරගන්න ඕන වැඩ වලින් 85ක් 90ක්වත් ඒ ටයිම් එක ඇතුළත ඉවර කරගන්න බලන්න. ඉතින් ඔයා මේ වැඩේ පටන් ගන්නම කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් 80ක් 85ක් ඉවර කරගන්න පුළුවන් වුණොත් ඔයාගේ වැඩ ටිකෙත් ඒකත් ලොකු දෙයක්. මේ විදියට ඔයාට ටික ඔයාගේ ටයිමින් හදාගන්න පුළුවන්. අපි ස්ටඩි කරද්දී ඇත්තටම ටයිමින් හදාගන්න එක වැදගත් වෙන්නේ. අපි එක්සෑම් කරනකොට අපි එක්සෑම් එකේ දෙන කාලය පැය 2ද 3ද එන්නේ වෙලාව ඇතුළත අපි දන්න ඔක්කොම ලියලා ඉවර කරගන්න ඕනේ. අපි දන්න ඔක්කොම ගණන් හදලා ඔක්කොම දන්න දේවල් ටික කරගෙන ඉවර කරගන්න ඕනේ. ඒ නිසා තමයි ඔය ස්ටඩි කරද්දී උනත් ටයිම් එකකට වගේ වැඩි ඉවර කරගන්නවා පුරුදු වෙන එක වැදගත් වෙන්නේ. අද ස්ටඩි බ්ලොග් එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ඇත්තටම ගොඩාක් වෙලා ස්ටඩි කරන්න එක විදිහකට ස්ටඩි කරන්න බැරි කෙනෙක්ට උනත් අපේ ස්ටඩි වැඩ ටික හරියට කරගන්න පුරුදු වෙන විදිය. ගොඩක් වෙලා ස්ටඩි කරන්න හිතෙන්නේ නැති කෙනෙක්ට ස්ටඩි කරද්දී එපා වෙලා කම්මැලිකම ඉන්න කෙනෙක්ට නම් මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එකෙන් වැඩක් වෙයි කියලා. ඔයාලා මේ විදිහට try කරොත් ඔයාලට වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අද මගේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඉස්සරහට අපි අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. එතකන් මගේ වීඩියෝ එක බලපු හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you very much. එයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. හැමෝටම thank you. goodbye.